ආයිබෝන සාදරයෙන් පිළිගන්නවා පෙට්‍රෝල් ප්‍රෝ YouTube channel එකෙන් තවත් එක් වීඩියෝ එකකට. ඉතින් ඔන්න අද පරිවිත් එක්ක වීඩියෝ එකක් ගේන්න හිතුණා. ඉතින් පරිවි කූඩුව දැන් තියෙන ප්ලේස් එක තමයි මේ තියෙන්නේ. දැන් තියෙන අබලන් වෙච්ච පරිවි කූඩුව. ඉතින් අලුත් පරිවි කූඩුවකුත් ගත්තා. ඒ වීඩියෝ එක මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නම්. ඉතින් අද යනවා අපි පරිවි ටිකක් බලන්න. ගන්න නෙමෙයි බලන්න යන්නේ. මේක එක සතයි ඉන්නේ කූඩුව ඇතුලේ. අපි සත්තු ටිකක් බලන්න යන්නේ ගන්න. අපි බලලා අනිත් දවසේ තමයි සත්තු ගේන්නේ. ඒකින්ද අපි බලන්න යන සත්තු ටික හොඳම සත්තු ටිකක් ඉන්න තැනකට යන්න හදන්නේ. ගිහිල්ලා බලමු මොන වගේ සත්තුද අපිට ගන්න හොඳ කියලා. ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඒක ඔක්කොම දෙන්නේ නැහැ. සමහරු දෙන්නේ. ඒකින්ද බලමු ගිහිල්ලා මොන වගේ සත්තුද අපිට ගන්න පුළුවන් කියලා. ඉතින් අපි සත්තු බලන්න ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන කූඩුව යකඩ කූඩුවක් තමයි තියෙන්නේ. අපි ගිහින් බලමු. පේන ඇතුලේ ඉන්න සත්තු මේකේ හොලන්නයක් ඉන්නවා, ඉන්දියන්නයක් ඉන්නවා, සිරිමා ඉන්නවා, කීරන් ඉන්නවා, මැඩ්‍රාස් ඉන්නවා, මදර් ඉන්නවා, එන සෙට් එකක් ඉන්නවා, මකුසුත් ඉන්නවා මේකේ. මේක ඇවිල්ලා බ්‍රීඩින් කේජ් එකක්. ඉතින් සේල් කරන සත්තුත් ඉන්නවා. ඔයාලට ඊළඟ වීඩියෝ එකේ මම නම්බර දාන්නම් මේකේ සේල් කරන සත්තුන්ගේ. ඉතින් මේකෙන් අපි බලන්න ආව සත්තු ටිකක් ගන්න පුළුවන්ද කියලා. ඉතින් මේකේ ඉන්නවා සුපිරිම සත්තු ටිකක්. ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ පැටවු තමයි හොඳටම වැඩ දානවා කියලා බෙරාංශය ආවේ. ඉතින් මේකේ පේනවා ඇති කීරන් එකක් ඉන්නවා, සුදු එකක් ඉන්නවා, සුදු කීරන් ඉන්නවා, අර අලු කීරන් එකක් ඉන්නවා, හොලන් එක ඉන්නවා, චැම්පියන් ඉන්නවා, ගොඩක් වංශ ඉන්නවා මේ කූඩුව ඇතුලේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ ඉන්නේ ඔක්කොම හයි ෆ්ලයර් සත්තු. දැන් මේ බ්‍රීඩින් වලට දාලා බ්‍රීඩ් කරන සත්තු තමයි මේ ඉන්නේ ඔක්කොමලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඉන්න සත්තු ටික. මේකේ ඉන්නවා මෙන්න මේ මැඩ්‍රාස් කුරුල්ල ඇවිල්ලා සුපිරිම මැඩ්‍රාස් කුරුල්ලෙක්. ඔයාලට බලා ගන්න පුළුවන්. සුපිරිම තටු දිග මැඩ්‍රාස් සතෙක්. මොහොත හොඳට හයි ෆ්ලයි කරන සතෙක්. මතකේ වැඩි ගොඩක්. එයාගේ කිරිල්ලිත් එහෙම තමයි. අපි කිරිල්ලිවත් තරම් බලමු. මේ ඉන්නේ කිරිල්ලි. කිරිල්ලි සුදු ඉන්දියන් එකක් දාලා තියෙන එකට. සුපිරිම සුදු ඉන්දියන් එකක් දාලා තියෙන්නේ. පැටව දෙනෙකුත් ඉන්නවා මේකේ. සුපිරිම සත්තු. ඊට පස්සේ ඉන්නවා අපේ මකුස් එක. සුපිරිම මකුස් ඉන්නවා. රින් දාපු මකුස්. ඉතින් මකුස් එක ළඟට කරලා බලුවාම ඔයිට වැඩි ලස්සනට පේනවා මකුස් එක. එයාගේ පැටව දෙයක් ඉන්නේ. බලමු දැන් මකුස් එක කොහොමද කියලා. මේ ඉන්නේ මකුස් එක. ඒකේ හොට කළු ඇස් කොළ පාටයි. සුපිරිම මකුස් එකක් ඉන්නේ. විලින් අධික සත්තු තමයි ඔය ඉන්නේ. සුපිරිම විලින් අධික නියම සත්තු තමයි. එතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද අපි සත්තු ගන්න නෙමෙයි ආපු හින්දා ඔහොම අපි යනවා මේ වීඩියෝ එක. ඔයාලට වීඩියෝ එකක් දැම්මේ නැති හින්දා දාන්න තීරණය කරා. ඒ වගේම මෙතන සුදු එකක් ඉන්නවා. ඉතින් එහෙනම් අපි ගෙදර ගිහිල්ලා වීඩියෝ එකට සෙට් වෙමු. ඔන්න අපි ගෙදර ආවා. අම්මසේ මුකට ඉද්දිව්වා. ගෙදර ආවා. ඉතින් පරිවි කූඩුව ළඟට ආවා. පරිවි කූඩුව ඇතුලේ හිටපු සත්තු මම ඔයාලට පෙන්වන්නේ නැහැ. ඇතුලේ ඉන්නේ එක සතයි. ඉතින් මේක ඇතුලේ එක සතෙක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ පොඩි ඉඩේ තමයි ඔක්කොම දැනන්නේ. මෙන්න සතා. ඉස්සර හිටපු කළු ඉන්දියන් සතාම තමයි ඉන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. සුපිරිම සතා. ඌ තාම ඉන්න උට ටේප් ගහලා ඉන්නේ. උට කිරිලියෙක් ගේන්න තමයි බලන්න ගියේ. එතන එයාට සෙට් වෙන කිරිලියෙක් හිටියේ නේ. කළු කිරිලියෙක්. ඉතින් වෙන සතෙක් හරි ගේන්න බලමු. අපි try එකක් දෙමු ඊළඟ වීඩියෝ එකකින්. ඉතින් මේ විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ගිහින් එන්න එහෙනම් ඔයාලට සුබ දවසක්.